ඔයාට කවදා හරි හිතලා තියෙනවද මම මහන්සි වෙනවා මම වැඩ කරනවා ඒත් තාමත් මම හිටපු තැනමයි. චුට්ටක් හරි ඔලුව උස්සගන්න හිතාගෙන බිස්නස් එකක් පටන් ගත්තා. ඉතින් ඒකෙත් කිසිම ග්‍රෝ එකක් නැහැ. ඒකත් ඒ විදිහම තමයි. හැබැයි ඔයා හිතුවද ඔයාට එහෙම දැනෙන්න ඔයාගෙන් මොනවා හරි අඩුපාඩුවක් වුණාද කියලා? ඔයා අඳුනගත්තද ඔයාට කරන්න පුළුවන් දේ මොනවද කියලා? ඔයා දැන් කරන්නේ ඒ ඔයාට පුළුවන් දේමද කියලා ඔයා හරියට අඳුනගෙන දෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරනවා ලයිෆ් එක විතරක් නෙමෙයි. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒකත් ඉම්ප්‍රූව් කරගන්න තියෙන සරලම ටෙක්නික් එක. මුලින්ම thank you වීඩියෝ එක ක්ලික් කළාට ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඉෂු subscribe කරලා එකතු වෙන්න මගෙත් එක්ක. ඉතින් අද මේ ඔයාලට කියලා දෙන්න යන වැඩේ දැන් මමත් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් මගේ දවසේ වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් එහෙම දාගෙන අපි ඒ වැඩේට ලෑස්ති වෙමු. ඒ අතරතුර මම ඔයාලට විස්තර කරන්නම් අද මේ මොකක්ද කරන්න යන්නේ කියලා. මෙතනදී සරලවම කොටස් 4ක් යටතේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. ඔයාලා ගාව මෙන්න මේ දේවල් තියෙනවද කියලා බලන්න. ඔයා ගාව තියෙන ශක්තියන් මොනවාද? ඔයාට තියෙන දුර්වලකම් ටික මොනවාද? ඒ වගේම ඔයාට තියෙන අවස්ථා මොනවද සහ ඔයාට ඉස්සරහට එන්න පුළුවන් සහ මේ වෙලාවේ තියෙන අභියෝග අවදානම් මොනවද කියලා ඔයා හරියට අඳුනගෙනද තියෙන්නේ. පර්සනලි මම ගොඩක් තැන්වලදී වැඩක් පටන් ගන්න කලින් මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන්ම ඇනලයිස් කරලා බලනවා. අපි මේකට ටෙක්නික් එකක් විදිහට කියනවා SWOT analysis කියලා. SWOT SWOT. මෙතන S අගරෙන් අපි කියන්නේ strength කියලා. ඒ කියන්නේ අපි ගාව තියෙන ශක්තියන් මොනවාද? ඔයාට බලපෑම් කරන්න පුළුවන් ඔයා ගාව තියෙන හොඳ දේවල්. ඔයාට වාසි සහගත දේවල් තමයි අපි ශක්තියින් කියලා අඳුනගන්නේ. පර්සනල් ලයිෆ් එකේදී නම් ඔයාට හොඳ ඩිසිප්ලින් තියෙනවා නම් ඔයාට ක්‍රියේටිව් අයිඩියාස් තියෙනවා නම් ඒ දේවල් ඔයාගේ ශක්තියින්. ඔයා ඒ දේවල් අඳුනගන්න සහ ඔයා ඒ දේවල් ඉම්ප්‍රූව් කරන්න. ඊළඟට බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා බිස්නස් එක දැනටම ස්ටාර්ට් කරලා තියෙනවා නම් ඒකම ඔයාගේ ශක්තියක් ළමයෝ. ඔයාට බිස්නස් එකක් තියෙනවා ඒ වගේම ඔයාගේ බිස්නස් එකේ ඔයා හදන්නේ යුනික් ප්‍රොඩක්ට් එකක්. ඒ යුනික් ප්‍රොඩක්ට් එකම ඔයාට තියෙන ශක්තියක්. ඒ නිසා වාසි සහගත දේවල් ඔයා තුල තියෙන ඔයා ශක්තියින් විදිහට වෙන් කරගන්න. ඊළඟට දෙවනි අකුර W කියලා කියන්නේ weaknesses. ගොඩක් අය කැමති නැහැ තමන්ගේ weaknesses මොනවද කියලා අඳුනගන්න. අඳුනගත්තත් ඒ දේවල් එහෙමයි කියලා පිළිගන්න. හැබැයි growth එක පටන් ගන්න ප්‍රධානම සාධකය තමයි ඔයාගේ weaknesses අඳුන ගැනීම. ඔයාගේ සක්සස් එකට බාධා කරන ඔයා තුල තියෙන දේවල් මොනවද කියලා ඔයා මෙතනදී අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ලයිෆ් එකේ නම් ඔයා එක දිගට වැඩක් කරගෙන යන්න පුළුවන් කන්සිස්ටන්සි එකක් නැති කෙනෙක්ද? එහෙමනම් ඒක ඔයාගේ වීක් පොයින්ට් එකක්. ඔයා ඉක්මනට වැඩ අතහැරලා දානවද? ඔයා කම්මැලිද? අන්න ඒ දේවල් ඔයා තුල තියෙන ඔයාට හානි කරන්න පුළුවන් වීක් පොයින්ට්. ඒ දේවලුත් ඔයා හොඳට මේ වෙලාවේ අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයාට අපි හිතමු ප්‍රොඩක්ට් එක මාකට් කරගන්න ඔයාගේ නොලෙජ් එක මදි. ඒක ඔයාගේ නොලෙජ් එක මදි. ඒක ඔයාගේ බිස්නස් එකේ තියෙන වීක් පොයින්ට් එකක්. ඔයාට ෆයිනෑන්ෂියල් ප්ලෑනින් එකක් නැහැ. ඒක ඔයා ගාව තියෙන දුර්වලකමක්. ඒ නිසා ඒක වීක්නස් එකක්. ඒක අයිඩෙන්ටිෆයි කරගන්න. ඊළඟ අකුර O කියන්නේ opportunities. ඒ කියන්නේ ඔයාට තියෙන අවස්ථා. අපි බලමු ලයිෆ් එකේ මොනවද ඔයාට තියෙන අවස්ථා කියලා හිතන්න. ඔයාට
ඔයාගේ ස්කිල්ස් වැඩි කරගන්න මේ විදිහේ chance එකක් ඇවිල්ලා තියෙනවා. මොන හරි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වෙන්නවට අවස්ථාවක් ඇවිත් තියෙනවා නම් ඒක ඔයාගේ ලයිෆ් එකේ තියෙන opportunity එකක්. ඒ වගේම ඔයාට හොඳ දැනුම තියෙන යාළුවෝ පිරිසක් ඉන්නවා නම් ඒක ඔයාට බලපාන ඔයාගේ පිටත ඔයා තුළ තියෙන දෙයක් නෙමෙයි ඔයාගේ පිටතින් ඔයාට බලපෑමක් කරන්න පුළුවන් වාසිය සහගත දේවල් තමයි අපි opportunities කියලා කියන්නේ. දැන් අපි මේක බිස්නස් එකට ගලපනවා නම් එහෙම ඔයාට හොඳට social media භාවිතා කරන්න පුළුවන්. හොඳ social media platforms වලට තියෙනවා. අන්න ඒක ඔයාගේ බිස්නස් එකට වාසි සහගත හැබැයි බාහිරින් බලපෑම් කරන්න පුළුවන් opportunity එකක්. ඊළඟ එක තමයි threats. ඒ කියන්නේ අවදානම් එහෙමත් නැත්නම් අභියෝග. එහෙමත් නැත්නම් අපි කියනවා තර්ජන. ඔයාට බලපෑමක් කරන්න පුළුවන් ඔයා තුල නෙමෙයි එයාගෙන් පිටත තියෙන අභියෝගාත්මක දේවල් තමයි අපි threats කියලා කියන්නේ. ලයිෆ් එකේ නම් ඔයා හිතන්න හැමතිස්සෙම ඔයා වටේ ඉන්න පිරිස ඔයාට ඕක කරන්න බැහැ නැහැ කියලා ඔයාව නෙගටිව් විදිහට හසුරවන්න බලනවා නම් අන්න ඒක ඔයාට තර්ජනයක් වෙන්න පුළුවන්. එතකොට අපි බිස්නස් එකට මේක ගලපමු. ඔයා කරන බිස්නස් එකේ කම්පිටිටර්ස්ලා වැඩි නම් ඒක ඔයාට තර්ජනයක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රයිසස් නිතර වෙනස් වෙනවා නම් මාකට් එක නිතර වෙනස් වෙනවා නම් ඔයා අඳුනගන්න ඒකත් ඔයාට තර්ජනයක් වෙන්න පුළුවන්. ඉතින් පුංචි වෙලාවක් ඇතුළත මම මේ කියපු සරල සිද්ධි ටික ඔයා එක කොලයකට ගන්න. හැබැයි මම මේ දේවල් පුංචි වෙලාවකදී කිව්වට ඔයා මේකට සතියක් මාසයක් හරි කමන්නේ අරගෙන හරියට මේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් මම කියලා තියෙනවා මගේ channel එකේ මගේ personal අත්දැකීම් තමයි ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. මේ වෙලාවේ මම මේ කරන්නේ මගේ ඉස්සරහට එන්න තියෙන project එකකට ඔයාලට මේ පැහැදිලි කරපු SWOT analysis මම කරන විදිහ. අද වීඩියෝ එක එහෙනම් මෙතනින් end කරන්නම්. thank you මාත් එක්ක හිටියට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.